මුලින්ම මේ වීඩියෝ පොඩ්ඩක් බලලා ඉන්නකෝ. හරිම ලස්සනයි නේද? ඔයාලා විශ්වාස කරනවද මේ ලස්සන පුංචි තරු වගේ තියෙන්නේ කුඩා සත්ත්ව විශේෂයක බාහිර ඇටසැකිලි කියලා? ඔව්, මේ තියෙන්නේ ෆොරාමිනිෆේරා කියන කුඩා ජීවි විශේෂයේ බාහිර ඇටසැකිලි. මේවා තියෙන්නේ නම් ජපානයේ දූපත්වල. විද්‍යාඥයන් කියන විදිහට මොවුන් මිය යන විට ඔවුන්ගේ කුඩා කවච මෝදේ ඉතිරි වෙනවා. අවසානයේ මෝදු රළ මගින් ඒවා ගොඩබිමට ගෙනත් තමයි මේ ලස්සන තරු පැහැති වෙරළ නිර්මාණය කරන්නේ. දැන් ඊළඟ මේ ෆොටෝ එක දිහා පොඩ්ඩක් බලලා ඉන්නකෝ. ඕ අතවර ඩොට් එකක් කියලා දීතුවේ. නෑ මේ ඉන්නේ නෝතන් කැඩියල් කියන විශේෂී කුරුල්ලෙක්. මේ කුරුල්ලා මේ කැමරාව විදිහට පියාසර කරමින් ඉන්නකොට ගත්ත ඡායාරූපයක් තමයි මේ තියෙන්නේ. බලන්නකෝ මේ ඉන්න කෙනා අඳුරනවද කියලා. මේ ඉන්නේ ඉන්දියාවේ සකුන්තලා දේවි. නෑ නිලියක් නෙවෙයි. මෙයා තමයි මානව පරිගණකයේ ලෙස හඳුන්වන්නේ. මෙයා 1980 ජුනි 18 ඉලක්කම් 10කින් සංඛ්‍යා දෙකක් ගුණ කිරීම සඳහා වන ලෝක වාර්තාව තියලා තියෙනවා. ඔව් ඉලක්කම් 13ක්. ඒ ඉලක්කම් 13 බලන්න කලින් දැන් කට්ටියම ඉක්මනට සබ්ස්ක්‍රයිබ් කරලා ඉදිමුකෝ. හරි. මේ තියෙන්නේ ඒ ඉලක්කම්. පුදුමයි නේද? තවත් පුදුම හිතන දෙයක් කියන්නද? එයා මේ පිළිතුරු අරන් තියෙන්නේ තප්පර 28කින්. ඔව් ඔයාලට ඇහුණා හරි තප්පර 28කින් තමයි. අපිට නම් හැබැයි මේක කැල්කියුලේටරයක් දුන්නා තප්පර 28කින් කරන්න අමාරුයි නේද? මෙයාගේ මේ විශේෂ හැකියාව ලන්ඩනයේ ඉම්පීරියල් කොලෙජ් එක මගින් තහවුරු කරලා තියෙනවා. පස්සේ මෙයා ගිනස් ලෝක වාර්තාපත